අද අපි පාන්දර 4:00 පටන් ගත්ත ට්‍රිප් එක. අන්‍යෝ අද ඔයාලා මාත් එක්ක යමු නුවරඑළියට ට්‍රිප් එකක්. අපේ ගෙදර කට්ටියයි මාමලගේ ගෙදර කට්ටියයි තමයි නුවරඑළිය ට්‍රිප් එකට ආවේ. පාන්දර 4:00 විතර වගේ තමයි අපි ගෙවල් වලින් පිටත් උනේ. අපි කවුරුත් උදේට කාලා නෙමෙයි මේ ගමන යන්න පිටත් උනේ. ඒ හින්දා අපි යන අතරමඟ වාහනේ නතර කරලා බ්‍රෙක්ෆාස්ට් ගත්තා. ඉතින් සීනි සම්බෝල අපේ නෙන්ද හදාගෙන ආවා. පාන් අපි යන මග කඩේකින් අරගෙන තමයි කෑවේ. මේ ට්‍රිප් එකේ යන්න ඕන තැන් අපි බලන තැන් හැම දෙයක්ම ප්ලෑන් කරේ අපේ මාමා. ඉතින් අපි යන ගමන් ඉස්සෙල්ලාම ගියේ හපුතලේ view point එකට. හපුතලේ කන්ද දැකලා බඩ දනවා කිව්වට මගේ නම් බඩ දෑවේ නෑ. ඒ view point එකේ ලස්සන දැක්කම මාර සතුටක් දැනුණා. අපි ඊළඟට මේ යන්න හදනේ ලිප්ටන් සීට් එකට. ඒ හුලග සනීපයි. ඒ හුලග. ලිප්ටන් සීට් එකේත් අපි වටපිටාව බලද්දි මාර ලස්සනයි. අපි ඉතින් ඒකත් බලලා උණු උණු තේ එකක් එක්ක උණු උණු සමෝසා එකක් ලිප්ටන් සීට් එකත් බලලා අපි එහෙමම ගියා එඩිසන් බංගලාව බලන්න. එඩිසන් බැංගලෝ එක බලන්න යනවා නම් එක්කෙනෙක් රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් අපි ටිකට් අරගෙන ඇතුළට ආවම මාරම ලස්සනයි. ලොකුම කියලා දෙයක් බලන්න නැහැ. ඉතින් ඒ වටපිටාවයි ඒ පෞරාණික බංගලාවයි තමයි ඉතින් බලන්න තියෙන්නේ. අපිත් ඉතින් මේ ඔක්කොම බලලා මිල්ක් ෂේක් එකක් එහෙම බිව්වා. බැංගලෝ එක ඇතුල් වෙන තැනම 150ට අයිස් කැප් ගන්න තිබුණා. ඉතින් ඒකත් ලාභ නිසා මට දැන් කොහොමද සීතලට ඕන වෙන නිසා මමත් එකක් ගත්තා. ඊළඟට අපි ආවේ හග්ගල මල්වත්ත බලන්න. ඉතින් එතනට ඇතුල් වෙන්න කලින් අපි අපේ ලන්ච් එක ගත්තා. ගෙදරින් හදන් ආපු අපේ කෑම අපි කෑවා අපේ වාහනේම ඉඳි. ඉතින් එතනදී අපිට චූටි යාළුවෙකුත් හම්බෙලා එයාටත් කෑම දීලා අපි හග්ගල මල්වත්ත බලන්න ආවා. හෙලෝ. ඉතින් අද අපි පාන්දර 4:00 පටන් ගත්ත ට්‍රිප් එක. අපි ඉස්සෙල්ලාම ගියා ලිප්ටන් සීට් එකට. ඊට පස්සේ එඩිසන් බැංගලෝ එකට ගියා. දැන් අපි ඇවිල්ලා ඉනවා හග්ගල ගාඩන් එකට. අපි බලමු එතන කොහොමද ලස්සන කියලා. ලියවුණා ඔබ ගැන කවි පෙළ මැලවුණා රැතුන් යම්මයක් හද පලා යන දුක එකව හග්ගල මල්වත්ත චූටි අයිතිකාරයවද කොහෙද අපිට මෙතනදී හම්බුණා. මොකද කියන්නේ? ඒ පරිසරයේ සීතලත් එක්ක ඒ ලස්සන බලනකොට මාරම සතුටක් තමයි දැනුනේ. ලියවුණා ඔබ ගැන කවි පෙළ මැලවුණා රැතුන් යම්මයක් හද පලා යන දුක එකව කරගෙන ඉන්නවා මම මග බලන්න. ට්‍රිප් එකේ පළවෙනි දවසේ අපි යන්න තිබ්බ තැන් ටිකට ගියා. ඉතින් දැන් අපි යන්නේ අද රෑට අපි නවතින තැනට.
ඔන්න අපි ප්ලේස් එකට ආවා. දැන් ඉතින් අපේ බඩු ඔක්කොම රූම්ස් වලට අරගෙන ගිහිල්ලා අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. හලෝ. අපේ ෆස්ට් ඩේ එකේ යන්න තිබ්බ තැන් ටික ඔක්කොටම ගියා. ඉතින් ප්ලෑන් කරලා තිබ්බ විදිහට අපි නවතින තැනට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් බලමු අද රෑ මොකද අපි කරන්නේ සහ හෙට උදේම අපි ආයේ කොහෙද යන්නේ කියලා. රූම් එකට ආව ගමන් හම්බුනේ යාළුවෝ පේනවද? අපි රෑ කෑමත් නැවතුණු ගෙදරදීම හදාගෙන කෑවා. මේ ගෙදර රූම් 4ක් තිබුණා. ඉතින් මම තනියම ඉන්න එකක් ගත්තා. මේ තියෙන්නේ රෑට මම හිටියේ රූම් එකට එළිය පේන විදිහ. හලෝ. ඉතින් අපි ඉන්න තැන රෑට කෑම අරගෙන මම වොෂ් එකක් දාගත්තා. පුදුම සීතලක් තියෙන්නේ. එළිය සෙල්සියස් අංශක 16ට වෙලා කියලා කිව්වා. තවත් අඩු වෙලා දන්නේ නැහැ. මට තව වැඩ ටිකක් තියෙනවා කරන්න. එහෙනම් අපි දැන් මේ වැඩ ටික කරලා නිදාගෙන හෙට උදේට හම්බෙමු. good morning කට්ටියටම. නැගිට ගමන් මම කරේ රූම් එකේ ජනේලේ ඇරලා මම බැලුවා එළියේ ලස්සන දිහා. ඊට පස්සේ මොනකට හොදලා මම ලෑස්ති වුණා උයන්න යන්න උදව් කරන්න. වැඩි දෙයක් නම් කරේ නෑ මං ඉතින් පොල් ගාලා දුන්නා නැන්ද තමයි හැම දෙයක්ම උයලා පිහලා බලලා කරේ. ඊට පායගෙන එන ලස්සන බලන්න. මේ පැත්තේ තියෙන මේ ලවර් ස්ලීප් කියන දිය ඇල්ල මගේ රූම් එකට හොඳට පෙනුණා වගේම මට නිදි යනකොටත් ඒකේ සද්ද හොඳට ඇහුණා. මේ බත් එකේ රස මතක් වෙනකොටත් මට ආයෙ බඩ ගිනියනවා ළමයි. කොහොම හරි අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන ආයෙත් යන්න පිටත් වෙන්න ලෑස්ති වුණා. අපි දෙවෙනි දවසේ වුණ පැක් කරලා කොහොම ඉවරයි. දැන් කටි යන්න හදන්නේ අපි බලමු අද කොහෙද උදේම යන්නේ කියලා. අපි අද උදේම යනවා අඹේවෙල කිරි ෆැක්ටරි එක බලන්න. ඉතින් අපි එතෙන්ට යන්නත් කලින් එතන වැඩ කරන සෙට් එක අපිට පාරෙදිම මුණ ගැහුණා. මේ පැත්තේ මාර විදියට හුලං. ඉතින් අපි අඹේවල කිරි ෆැක්ටරි එකට ගිහිල්ලා එතනින්ම ආවා ස්ට්‍රෝබෙරි ෆාම් එකකට. ස්ට්‍රෝබෙරිස්, බෙරිස් ඒ වගේ ගොඩක් දේවල් තිබුණා. අපි ඉතින් ඒවා try කරන්න එතනම තියෙන අවුට්ලට් එකක් අපි එතෙන්ටත් ගියා. ඉතින් ඇත්තටම මේ පළවෙනි පාරනේ මෙහෙම ගස් එක්ක මේව දැක්ක. ඉතින් හරිම සතුටක් තමයි දැනුනේ. ස්ට්‍රෝබෙරි ෆාම් එක ළඟම තිබ්බ එතන ෂොප් එකෙන් අපි ඉතින් try කරා ස්ට්‍රෝබෙරි වලින් හදපු එක කෑම. ඉතින් මම නම් ගත්තේ ස්ට්‍රෝබෙරි කේක් එකක්. සමහර අය අයිස්ක්‍රීම්, එතකොට තව බීම ඒ වගේ දේවල් try කරලා බැලුවා. ඉතින් අපි ගෙදර යනකොට අරයි යන්න ස්ට්‍රෝබෙරි ෆාම් එකෙන් ස්ට්‍රෝබෙරිස් ඒ වගේම ස්ට්‍රෝබෙරි ජෑම් එකක් අරගත්තා. ඊළඟට අපි ග්‍රිගරි ලේක් එකට යන ගමන් ඒ අතරමඟදී අපිට හමුණා පෙයාස්. මේවා ලංකාවේ පෙයාස්. ඉතින් අපි ඒවත් ගත්තා. ඉතින් ඔන්න අපි දැන් යන්න හදන්නේ පොනි රයිඩ් එක. මගේ නම් මේ ෆස්ට් ටයිම් නෙමෙයි. ඒ වුණාට ඉතින් මටත් හිතුණා ඒ වෙලාවේ ආසාවට පොනි රයිඩ් එකක් ගියොත් හොඳයි කියලා. ඉතින් මේ පොනියාගේ නම බ්‍රවුන් ෆීට්. අපි මෙයා ගැන විස්තර අහපුවාම එයාගේ අයිතිකාරයා කිව්වා මෙයාව අරන් ආවේ කුලිය පිටියෙන් කියලා. आँखों में तेरी अजब सी अदाएं हैं.
आंखों में तेरी अजब सी अदाएं हैं නූරේලිය ඇවිල්ලත් අපි එළවලු ගත්තේ නැත්තම් වැඩක් නැහනේ. ඒ නිසා අපි ළඟට ගියා එළවලු ගන්න. අපි ආවා නූරේලියේ එළවලු ගන්න. තරා. මට ලොකු උමනාවක් තිබුණා කැරට් කන්න. මොකද මම එකපාරක් බණ්ඩාරවල ගිහිල්ලත් ඒ කඩේකින් ෆ්‍රෙෂ් පිට කැරට් කෑවා. ඉතින් ඒ සිහිනයත් සැබෑ කරගෙන අපි ගෙදරටත් එළවලු අරගෙන අපි එතනින් පිටත් වුණා. කණ්ඩායි හදන්නේ. අපි කාලා බලමු. සියහාර. What's up, dog? What's up, Dad? නුවර එළියේ ලස්සන බලාගෙන අපි ඉතින් මේ හිමින් කඳු බෑවුම් පහු කරගෙන ආයෙත් තැනිතලාවට යන්න තමයි හදන්නේ. අපි ඊළඟට ආවා ටී ෆැක්ටරි එකකට. එතන නම නම් මට මතක නැහැ. කොහොම හරි අපි දම්රෝ එතන ටී ෆැක්ටරි එකත් බලන්න ගියාට එතන දම්රෝ බෝඩ් එක ගලවලා තිබුණා. මොකද ඒ ෆැක්ටරි එක ආයෙත් පරණ කට්ටියම ගත්ත කතාවක් කිව්වා. ඉතින් අපි කොහොම හරි ගෙදර ගෙනියන්න මෙතනින් ටීත් අරගෙන අපි එතනින් පිටත් වුණා. ඊළඟට ඉතින් යන අතරමඟ හම්බුණු හැම දියැලක් ළඟම නවත්තලා ඒවල ලස්සනක් බැලුවා. මේ උමග ඇතුලෙන් ඇවිදන් යන්නත් ඉඩක් තිබ්බනම් තමයි මරු. ඒ වුණාට ඇවිදන් යන්න මේක ඇතුලේ තහනම්. ඔයාලා දැකලා තියෙනවා නේද 10 කොලේ උමගක ෆොටෝ එකක් තියෙනවා. ඉතින් මේ තමයි ඒක. අපි ඒකත් බලාගෙනම තමයි ආවේ. දැන් ඉතින් අපි දෙවෙනි දවසේ ලන්ච් එක ගන්න තමයි හදන්නේ. මේ ලස්සන වටපිටාවත් එක්ක ඒ සුන්දරත්වය විඳිමින් අපි ඉතින් අපේ ලන්ච් එක ගත්තා. आंखों में तेरी अजब सी अदाएं हैं ඊළඟට අපි ආවා නෙල්ලිගල පන්සල බලන්න. හරිම නිදහස් තැන. හුලං තියෙනවා. මං හරි ආසයි මේ බෝගස් වල මේ එන සද්දෙට හුලඟට ඒ කොළ හෙලවෙනකොට. කොඩි වල සද්දේ හුලඟට. මං ගත්ත සුයිටිට තෑග්ගා. අපි යන්න තියෙන ඔක්කොම තැන් ටිකට ගියා. මගදී පොසොන් දන්සලකුත් සෙට් වෙලා අපි එකකින් අයිස්ක්‍රීම් උත් කාලා රෑට කෑමත් කඩෙන් අරගෙන අපේ ට්‍රිප් එක අපි මේ විදිහට ඉවර කරා. thank you for watching. bye.